පරණම බනී සෙට් එක ආයි රිටර්න් වෙනවා කියනවා. මේක 100% කන්ෆර්ම් නිවුස් එකක්. ඉතින් එන දවස එන බනී බණ්ඩල සෙට් එක මොන වගේ ඉවෙන්ට් එකකට දෙන්නේ ඔක්කොම දැනගන්න වීඩියෝ එක ඇතුලෙන් සෙට් වෙමු. ඉතින් බම් මෙන්න මේ බනී සෙට් එක තමයි රිටර්න් වෙන්න තියෙන්නේ. ඉතින් උඹලට මතක ඇති මේ බ්ලැක් බනියා මෙන්න මේ බ්ලැක් බනියා අවසානයේට රිටර්න් කරේ දැන් අවුරුදු දෙකකට දෙකමාරකට වගේ කලින් මට මතක විදිහට මේකට බම් මේ ආවෙත් අර ජෙම් කනන ඉවෙන්ට් එකකට හරියද ඇවිල්ලා එක්ස්චේන්ජ් කරන්න තිබ්බෙත් නෑ මේක මේ ගොඩක් උණ්ඩ ජෙම් 10000ක් විතර කරකවලා වැදිලා තිබ්බේ මේ අර මේකත් එක්ක ආව අනිත් මේ ලෝ ප්‍රයිස් බන්ඩල් එක. ඒ මේක ගොඩක් උණ්ඩ වැදිලා තිබ්බේ නෑ මේක අර VIV සීන් එකට පොප් කරන උන් ගාව තමයි තියෙන්නේ වැඩි හරියක්. හැබැයි මේ පාරේ ඉතින් බල්ලොන්ට දුන්නා වගේ දෙන කතාවක් තමයි කියන්නේ මේකේ ෂර්ට් එකෙන් පේනවනේ ඉතින් ජෝකර්ට. මට මේකට ෆට්ට විදිහට ගැලපෙනවා මගේ කිට් එකට. කලිසම ප්‍රෝ කලිසම වගේ ඩිසයින් කරලා තියෙන්නේ. ආයි මේක ගැන කියන්න වචන නැහැ නේ උඹලා දන්නවනේ ඉතින්. මේකත් එක්ක බම් මේ මෙන්න මේක බ්ලැක් බනියා මේ නිල් බනියානේ. මේ කොහොම හරි මේ බනී බන්ඩල් එක රිටර්න් කරනවා කියලා තියෙනවා. මම උඹලට පෙන්නන්න ඕන හින්දා තුනම විශ් ලිස්ට් එකට දාගත්තා. මේකත් වාසි. මේ කොළ බනියා ඒ ඔක්කොම කොළ බනියාද කහ බනියාද කියන්නේ හරියටම දන්නේ නැහැ ඉතින්. උඹලා දන්නවා ඇතිනේ. මේක හින්දා මේක රිටර්න් වෙනවා. මේක රිටර්න් වෙනවා නෙමෙයි මේක කලින් දුන්නද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. මං හරියටම දන්නේ නැහැ. මං එච්චර පරණ ප්ලේයර් කෙනෙක් නෙමෙයි. හරියටම කියන්න මේකෙත් ප්‍රෝ කලිසම වගේ ඩිසයින් කරලා තියෙන්නේ. හරියටම බං මේ ඉවෙන්ට් එක එනවා කියනවා මේ ඊළඟ මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ බං අද 27 නේ. 27 කියන්නේ ඊළඟ මාසේ 11 වෙනිදා. ඒ කියන්නේ ජූලි 11. ජූලි 11 එනවා කියන්නේ හරියටම මේකට බං මේ තව සති දෙකක් වගේ හරියටම තියෙන්නේ. එතකොට බං උඹලා දැම්ම මන්ත්ලියක් දෙකක් ගහගෙන ඉඳපල්ලා එක බණ්ඩල් එකක් හරි ගන්නවා නම් එකක් හරි ගන්නවා නම් දැම්ම මන්ත්ලියක් ගහන් ඉඳලා අහලා වැඩි කාලයක් නැහැ සති දෙකක් නේ තියෙන්නේ. ඒකින් දැම්ම රෙඩි වෙයම් මගේ නම් තියෙනවා යුනිවර්සල් ටෝකන් 100 ගාණක්. ඒකින් මට ජෙම් 2000ක් විතර දාගත්තොත් මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් එකයි ගන්න පුළුවන් වෙයි. මේක බං මේ එනවා කියන්නේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකට. ඒකයි මං කිව්වේ මේ කලින් මේ බන්ඩල් එක ගණන් උස්සලා දීලා දැන් බල්ලොන්ට දුන්නා වගේ දෙයි. හැබැයි මේ මෙහෙම සීන් එකක් තියෙනවා. ක්‍රිමිනල් බන්ඩල් එකත් මේ බන්ඩල් එක වගේම කලින් ජිම් කෑවනේ. මේ පාර යුනිවර්සල් ටෝකන් වලට දුන්නාට දුන්නෙත් වටිනාකමක් තියෙන විදිහට මේ කෑලි 500යි 600යි නේ. ඒ වගේ මේකත් සමහරට කෑලි 400න් 500න් වගේ එන්නත් ඉඩ තියෙනවා. 250ට දෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද බලලා මේ හිතන්න එපා අඩුවට දෙයි කියලා. ඔබලා වැඩියට දෙයි කියලා ඉතලා ජෙම් ටික රෙඩි කරගනින්. එතකොට කොහොමද ගත්ත හැකිනේ. ඒකින්ද ජෙම් බරක් රෙඩි කරගෙන තියාගනින්. මේක නම් පිස්සුවක් ඉතින් රතු එක. මට සිටි බ්ලැක් බනියානේ. ඒක වාසි. ඒකින්ද මම මේ ජූලි 11 එන්න හැමෝම රෙඩි වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති සෙට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ විශේෂ අප්ඩේට් නිවුස් දැනගන්න.